සුබ දවසක් සමෝටම. අද මම කතා කරන්න යන්නේ මේ සිංහල අවුරුද්දට සූර්ය දිවිරාජන් වහන්සේ නවග්‍රහ මඩුල්ලේ රජුන් ලෙස සැලකෙන ඒ රවි ග්‍රහය මේෂ රාශියට ඇවිල්ලා අප්‍රේල් 15 වෙනිදා වදාදා උච්ච භවණයට පත් වෙනවා. ඒ වෙනකොට මේ ලග්න 12ට කොහොමද බලපාන්නේ කියලා එකින් එකට කෙටි විස්තරයක් කරන්නයි යන්නේ. ඒ අය ගෙවන මහදශා, අතුරුදශා, විදශා, ඒ රාෂ්ටක, චන්ද්‍රේ රාෂ්ටක ඒ කොහොම වුණත් ඒ හැමෝටම මේක බලපානවා එක්තරා ප්‍රමාණයකට. තමන් හිටි මට්ටම මොකක් වුණත් සෑහෙන ප්‍රමාණයකට බලපාන බව අපේ අත්දැකීමයි. අපි බලමු අප්‍රේල් මාස මේ ග්‍රහචාරයත් එක්ක කොහොමද බලපාන්නේ කියලා. ඉස්සෙල්ලම ගමු මේෂ ලග්නය. මේෂ ලග්නයේ රවි එතකොට ලග්නයට ඇවිල්ලා උච්ච වෙනවා. මේෂ ලග්නයේ ලග්නාදී ලග්නයට ඇවිල්ලා උච්ච වෙනකොට මේෂ උෂව මිදුන කටක සිංහ පස්සන්නාධිපතිය. පස්සන්නාධිපතිය තමයි උච්ච වෙන්නේ. පස්සන්නාධිපතියකින් කියන්නේ දරුවන්. දරුවන් ගැන ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. දරුවන්ට උසස් රැකියාව වෙන්න පුළුවන්. රැකියාව ලැබෙන්න පුළුවන්. දරුවන්ට සම්මාන ලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මේෂ ලග්නයේට ඒ රාශියකුත් යනවා සෙනසුරු මීන රාශිය ගමන් කරන නිසා ඒවයි පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒවයි ප්‍රතිඵල පොඩ්ඩක් බාල වෙන්නත් පුළුවන්. නමුත් තමන් ඉවන මහදශා, අතුරුදශා, විදශා ඉතා හොඳ නම් ඒව බලපෑම ඉතාම අඩු වෙනවා. එතකොට කුජ මේෂ ලග්නයේ ලග්නාධිපති කුජ යන්නේ මීන රාශියේ 12 වෙනි. එතකොට ඒ 12 වෙනි යනකොට මේෂ ලග්නයේට බොහොම නරක වෙලාවක් විදිහට හඳුන්වන්න පුළුවන්. හත් අවුරුදු වේලාස්ටකෙත් ලග්නාධිපති 12 වෙනි යෑමත් නිසා මේෂ ලග්නයේ බලාපොරොත්තු ප්‍රතිඵල අහිමි වෙන්න පුළුවන්. ඕනනම් පිටරට යනවනම් පිටරට ගිහිල්ලා එනවනම් තාම සුබයි කියලා කියන්න පුළුවන්. ඒ රාෂ්ට්‍රකයක් තියෙන නිසා. එහෙම නැත්නම් යම්කිසි දෙයකට ව්‍යාපාරයකට අත දැම්මොත් මුදල් වීදම් කළොත් ඒවෙන් පාඩු සිද්ධ වෙන්න පුළුවන් බවත් පෙන්වුම් කරලා තියෙනවා. එතකොට බුදත් ගමන් කරන්නේ මීන රාශියේ. මේෂ උෂව මිථුන කටක සිංහ කන්‍යා ණය ගෙවන්න සිද්ධ වෙනවා. මේෂ ලග්නයේ ණය වෙලා ඉන්නවනම් ණය ගෙවන්න සිද්ධ වෙනවා. ගුරු ගමන් කරන්නේ මිථුන රාශියේ. මේෂ උෂව මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ උෂව මිථුන. මේෂ උෂව මිථුන ගුරු ගමන් කරන්නේ එතකොට මිථුන රාශිය. ඒක නම් ඉතින් ටිකක් හොඳයි. ඉවසීමෙන් සැනසීමෙන් බොහොම කටයුතු කරගෙන යන්න පුළුවන්. මේෂ උෂව මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. නමයන්නාධිපති නව පුණ්‍ය කර්මස්ථානාධිපති සුමනේ ගමන් කිරීම උත්සාහයේ සෑහෙන දැඩි උත්සාහයක යෙදී සිටින බව නම් පෙන්වුම් කරලා තියෙනවා. කොහොමද මේ ලග්නය ප්‍රවේශයෙන් ගමන් ගන්න ඕන. සිංහල අවුරුද්ද ලබනකොට දරුවන් නිසා පිටි වෙන්න පුළුවන් බය කියලා පෙන්වුම් කරන. දරුවන්ගෙන් උදව් ලබා ගන්න පුළුවන්. එහෙම ණය වෙලා ඉන්නවනම් ලොකු ළමයි ඉන්නවා නම් පිටරට හරීමේ ඒ අයගේ දෙයට මැවෙන්න පුළුවන්. ඒ ළමයි ගැන ආඩම්බර වෙන්න පුළුවන්. වෙලාවක් විදියට මේෂ ලග්නය හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු වෘෂභ ලග්නයේ කොහොමද කියන්නේ. වෘෂභ ලග්නය ගත්තම රවි වෘෂභ ලග්නයේ ඉන්නේ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ රාශිය 12 වෙනිට ඉන්නේ රවි. 12 වෙනි කියන්නේ වැස්ථානේ වෘෂභ ලග්නයේ. වැස්ථානයේට එතකොට රවි උච්ච වෙනකොට වෘෂභ මිථුන කටක සිංහ. සිංහ කියන්නේ එතකොට මව් පාර්ශවය. ඉඩකඩම් වාහන ඉඩකඩම් වාහන ඕනනම් විකුණන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම්, ගෙවල් කුලීට දෙන්න බලාපොරොත්තු වෙමින් තියෙනවනම්,
ඒවා විකුණන්න බලාපොරොත්තු වෙන මේට අක්කල් පසු වුණා නම් අතපසු වුණා නම් ඒවා මිලදී ගන්න කෙනෙක් ආවේ නැත්නම් ඔන්න අප්‍රේල් වෙනකොට ඒවා විකිනෙන්න පටන් ගන්නවා. උෂ්ණ ලග්නේ තත්ත්වය ඒකයි. උෂ්ණ ලග්නේට මේෂ රාශියේ එලාස්ටිකයක් නැතත් මීන ලග්නේට එලාස්ටිකයක් නැහැ. මොකද මීන රාශිය කියන්නේ 11 වෙන්නට එතකොට එලාස්ටිකයක් නැහැ. එලාස්ටික නැති නිසා ඒ කරන වැඩ කටයුතු වලින් ඊට ගණන් විකුණලා ව්‍යාපාර කරන්න රැකිලක්ෂ ආරම්භ කරන්න හොඳ වෙලාවක් විදිහට උෂ්ණ ලග්නය මම දකිනවා. බුදත් යන්නේ මීන රාශියේ. උෂ්ණ මිථුන ධනස්ථානය. ධනස්ථානාධිපතිය මිථුන. පස්සන්නාධිපතිය මිථුන. පස්සන්නාධිපතිය බුදට පේන 11 වෙනි. උෂ්ණ ලග්නයට ඊටාම හොඳ වෙලාවක් විදිහට මේ සිංහල අවුරුද්ද පෙන්වුම් කරන්න පුළුවන් ධනය ලැබෙනවා. ඒ ඊට කලින් විකුණන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට ඊට කලින් විකුණන්න පුළුවන් වෙනවා. ඒ වාහන විකුණන්න බලාපොරොත්තු වෙන වාහන විකුණ ගන්න බැලුව හිටියා නම් ඒ අයට ඒවත් කරගන්න පුළුවන්. දැන් බලමු මිථුන ලග්නයට කොහොමද කියලා. මිථුන ලග්නයට පෙන්වුම් කරලා තියෙන්නේ මිථුන කටක සිංහ මිථුන ලග්නයට කොට මේෂ රාශිය වෙන්නේ 11 වෙනි. 11 වෙනිට රවි ඇවිල්ලා උච්ච වෙනවා. අයස්ථානේ. මිථුන කටක සිංහ. තුන්වැනි අධිපතිය අයස්ථානේ උච්ච වෙනකොට තමන් සෝත්සාහයෙන් ධනය ලැබෙනවා. සහෝදර සහෝදරයන්ගෙන් යාළුවන්ගෙන් මිත්‍රයන්ගෙන් ලැබෙන්න පුළුවන් බව පෙන්වුම් කරලා තියෙනවා. මිථුන ලග්නේ ගුරු ගමන් කරනවා. ටිකටම වර්ෂය පුරාම එතකොට භාර්යාවගේ කටයුතු සාර්ථක වෙනවා. විවාහ ජීවිතය සාර්ථක වෙනවා. විවාහ ජීවිතේ සහකාරීට ආදරය ඇතිවීම පෙන්වුම් කරලා තියෙනවා. රක්ෂාව හොඳින් කරගෙන යන බව පෙන්වුම් කරලා තියෙනවා. එතකොට ගුරු මිථුන සිකුරු මේෂ රාශිය. සිකුරුත් ගමන් කරනවා. රවි සිකුරු දෙන්නම ගමන් කරනවා. එතකොට පස්සන්නාධිපතිය තුලා රාශිය අධිපති සිකුරු. දොස්තරනාධිපතිය සිකුරු මේෂ රාශියේ අප්‍රේල් 20 වෙනකම් ගමන් කරනවා. ඒ කාලය තුල දරුවන් බලාපොරොත්තු වෙමින් ඉන්න කට්ටියට දරුවන් ලැබෙන්න පුළුවන් ස්ත්‍රී පක්ෂයට නම්. ඒ වගේම තමයි 12 වෙනි අධිපතිය ණයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ණයක් ලබා ගන්නත් පුළුවන්. පිටරටින් සල්ලි ලබා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් එයාට පිටරට වලින් සල්ලි ලැබෙන්න පුළුවන්. මිථුන ලග්නයේ ලොකු අපලයක් පෙන්වුම් කරන්නේ නැහැ. සෙන්සුරු අපලයක් පෙන්වුම් කරන්නේ නැහැ. සෙන්සුරු මීන රාශිය 10 වෙනි එක වань කරන්නේ ඒක පෙන්වන්නේ නැහැ. රාහු කුම්භ රාශිය ගමන් කරනවා. ඒකත් ප්‍රශ්නයක් නෑ. 9 වෙනි කුම්භ රාශිය කියන්නේ 9 වෙනි ගමන් කරාට කිසි ප්‍රශ්නයක් නෑ. උත්සාහයෙන් වැඩි උත්සාහයෙන් මිථුන ලග්නයට හොඳයි. දැන් බලමු කටක ලග්නයට කොහොමද. කටක ලග්නයට ගත්තාම කටක ලග්නේ මේෂ රාශිය වෙන්නේ 10 වෙනි. 10 වෙනිට රවි ඇවිල්ලා උච්ච වෙනවා. කවද්ද වෙන්නේ මේ අප්‍රේල් 15 වෙනි බදාදා 14 වෙනිදා ඉවර වෙලා එළි වෙනකොට උච්ච වෙනවා. එතකොට රවි ආයිත් වෙන්නේ ධනස්ථාන අධිපතිය. කටක සිංහ රාශි අධිපතිය තමයි රවි. ධනස්ථාන අධිපතිය 10 වෙන්නේ උච්ච වීම ඊටාම හොඳ පිහිටීමක්. රැකියාවෙන් ධනවත් වීම, රැකියාවෙන් මුදල් ලැබීම, ඒ වගේ දේවල් ලැබීම පෙන්වුම් කරලා තියෙනවා. ඒ රාෂ්ට්‍රක අවසානයේ කටක ලග්නයේට මීන රාශියෙන් කුම්භ රාශියේ රාහු යනවා. සිංහ රාශියේ හේතු ගමන් කරනවා. ඒ නිසා කට ටිකක් පරිස්සම් කරගන්න වෙනවා. අනිත් අයට තරහ වෙලා බනින්න පුළුවන්. හේතු කටේ වුණාම තරහ යනවා. අරම මේවා පෙන්වුම් කරලා තියෙනවා. ගුරු මිථුන රාශියේ ගමන් කිරීම. ගුරු මිථුන රාශියේ ගමන් කිරීම
බලමු කොහොමද වෙන්නේ කියලා. කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු 6 වෙනි අධිපති. 6 වෙනි අධිපති සහ 9 වෙනි අධිපති. 6 වෙනි අධිපති සහ 9 වෙනි අධිපති දොරස්වන්නේ ගමන් කිරීම ටිකක් පෙර පින අඩුවෙන් වැඩ කරන වෙලාවක් විදිහට තමයි පෙන්වන්න කරලා තියෙන්නේ. තමන් ගන්න උත්සාහයන් අසාර්ථක වෙන්න පුළුවන්. ඕනනම් පිටරට යනවා නම් පිටරට යන්න පුළුවන්. කටක ලග්නේ පිටරට යන්න උත්සාහ කරනවා නම් පිටරට යන්න පුළුවන්. මොකද 9 වෙනි අධිපති දොරස්වන්නේ. නැත්නම් අලුත් ව්‍යාපාර වලට අත දාන්න හොඳ වෙලාවක් නෙවෙයි. රැකියා දිනුව මේ මේෂ ලග්නයෙන් පෙන්වුවට අනවශ්‍ය වීරන් අනවශ්‍ය වැවීම් පින්තලීම් දාන දීම් උපකාර කිරීම මේ වගේ දේවල් පෙන්වුම් කරලා තියෙනවා. සිකුරු මේෂ රාශිය ගමන් කරනවා. සිකුරුත් මේෂ රාශිය ගමන් කරනවා. රවි සිකුරු දෙන්නම ගමන් කරනවා. ඒකත් හොඳ පිහිටීමක්. ඒකත් හොඳ පිහිටීමක්. ඊළඟට සිංහ ලග්නයේ කොහොමද කියන්නේ? සිංහ ලග්නයේ කොහොමද සිංහ රාශියේ අධිපති රවි තමයි ඉන්නේ. සිංහ රාශියේ ලග්නාධිපති රවි ඇවිල්ලා උච්ච වෙනවා 9 වෙනි. මේෂ රාශිය කියන්නේ සිංහ ලග්නයේ 9 වෙනි. පුණ්‍ය කර්ම ස්ථානය. ඒක ඊටාම හොඳ බීජීමක්. සිංහ ලග්නයේට ඊටාම හොඳයි. නමුත් සිංහ ලග්නයේ මීන රාශියේ සෙන්සුරු ගමන් කිරීම නිසා අෂ්ටමී රාශියක් ගමන් කිරීම නිසා මේ සියලු බාධක අරව මේවා මැදලාගෙන තමයි ඉදිරියට යන්න සිද්ධ වෙන්නේ. මිථුන රාශියේ ගමන් කරන ගුරු මුග අවුරුද්ද පුරාම. ධනු රාශිය පස්වන්නා නිසා ධනු රාශිය. මිථුන රාශිය බුධගේ රාශියේ ගමන් කරන්නේ. පස්වන්නාධිපතිය. පස්වන්නාධිපතිය අයස්ථානේ ළමයි ලැබෙන්න පුළුවන්. පිරිමි ළමයි ලැබෙන්න බලාපොරොත්තු වෙන ඉන්න ස්ත්‍රී පක්ෂයේ ඉන්නවා නම් පිරිමි දරුවන් ලැබෙන්න පුළුවන්. සිකුරුත් මේ රාශිය ගමන් කරනවා. සිංහ කන්‍යා තුලා 3 වෙනි අධිපතියා සහ 10 වෙනි අධිපතියා. 3 වෙනි අධිපතියා 10 වෙනි අධිපතියා මේෂ රාශිය අප්‍රේල් 20 වෙනිකම් ගමන් කිරීම ඒකත් සුබයි. ඒකත් සුබ පිළිතුරක්. සෙන්සුරුගේ රාශියේ පමණයි අපලකට තියෙන රාහු කුම්භ රාශිය ගමන් කරනවා. එතකොට කේතු ලග්නේ ගමන් කරනවා. හිතට අසහනකාරී දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හිත කලකිරීම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. බාල්‍යාසෝක අවුල් ඇති වෙන්න පුළුවන් මේ රාෂ්ට්‍රයත් එක්ක. නමුත් සිංහ ලග්නයට පොදුවේ සිංහල අවුරුද්දට මේෂ රාශියේ 9 වෙනි උච්ච බලයෙන් පිටීම ලග්නාධිපති 9 වෙනි උච්ච වීම සියලු බාධක මැදගෙන ඉදිරියට යන්න පුළුවන් බව පෙන්වන්න කලින්. දැන් බලමු කන්‍යා ලග්නය කොහොමද කියලා. කන්‍යා ලග්නයේ මේෂ රාශිය වෙන්නේ 8 වෙනි මාරක ස්ථානය. එතකොට දොරස්වන්නාධිපතිය 8 වෙනි උච්ච වීම ඒ තරම් සුබ ලකුණක් නෙවෙයි කන්‍යා ලග්නයට. සිංහල අවුරුද්ද කන්‍යා ලග්නයට ඒ තරම් සුබ ලකුණක් නෙවෙයි කියලා ඒ මේ රවි මාරුවෙන් මේ රවි උච්ච වීමෙන් පෙන්වුම් කරලා තියෙනවා. පිටරටින් ඉඳලා කවුරු හරි එන්න තියෙනවා නම් පිටරටින් මුදල් එන්න තියෙනවා නම් පිටරටින් උරුම වෙන්න තියෙනවා නම් පිටරටින් යම් දේවල් ලැබෙන්න තියෙනවා නම් පිටර සමග ව්‍යාපාර බිස්නස් කරනවා නම් අන්න එතෙන්දී නම් ඒගොල්ලන්ට ඒක රහසිගත විදියට කරන ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල පෙන්වුම් කරලා තියෙනවා. කුජ මීන රාශිය යන්නේ විවාහ ජීවිතයේ ප්‍රශ්න. කුජ මීන රාශිය යන්නේ 3 වෙනි අධිපතියා සහ 8 වෙනි අධිපතියා. 3 වෙනි අධිපතියා සහ 8 වෙනි අධිපතියා
මේෂ රාශියේ ගමන් කිරීම ඒ තරම් සුබ පිහිටීමක් නෙවෙයි. කොහොම වුණත් රාහු කුම්භ රාශියේ ගමන් කරනවා. රාහු කේතුගෙන් නම් කිසිම අපලයක් නැහැ. රාහු කුම්භ රාශිය කියන්නේ 6 වෙන්න සහ 12 වෙන්න කේතු ඒක බලපාන්නේ නැහැ. නමුත් මේ සිංහල අවුරුද්දට ලබන මේ ග්‍රහ යෝගය රහසිගතව කරන ව්‍යාපාර වලට පමණක් පිටරටවල් සම්බන්ධ ණය ගන්න දෙනු අරව මේව ඒ වගේ දේවල් වලට පමණයි සුබ වෙන්නේ. සිංහල අවුරුද්දට ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙන බව පෙන්වන්න කරලා තියෙනවා. ඔව් මේ කුජ මීන රාශිය ගමන් කිරීම නිසා ඒ රාෂ්ටකයක් නැහැ. ඒ රාෂ්ටකයක් නැති නිසා සෑහෙන දුරට බේරෙනවා මේ ප්‍රශ්න වලින්. ඒ රාෂ්ටකය කියලා කියන්නේ මීන රාශිය කියන්නේ 7 වෙනි කන්‍යා ලග්නය. දැන් බලමු තුලා ලග්නය කොහොමද වෙන්නේ කියලා. තුලා ලග්නේ 11 වෙනි ආදිපති තමයි සිංහ රාශිය. මේ රවි කියන්නේ. සිංහ රාශිය අධිපති රවි. රවි එතකොට 7 වෙනි තමයි උච්ච වෙන්නේ. අෂ්ටානාධිපති 7 වෙනි උච්ච වීම විවාහයට භාර්යාව ගැන ආරම්භ වෙන්න පුළුවන්. භාර්යාවට මුදල් ලැබෙන්න පුළුවන්. සහකරුට මුදල් ලැබෙන්න පුළුවන්. සහකාරීට මුදල් ලැබෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හවුල් ව්‍යාපාර වගේ දේවල් වලට ජයග්‍රහණයක් ආරම්භ වීමක් හැකියාවක් පෙන්눔 කරලා තියෙනවා. ඒ රාශියක් නැහැ. මීන රාශිය තියෙන්නේ සෙනසුරු ගමන් කරන්නේ මීන රාශිය වැටෙන්නේ 6 වෙන්නට. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. කුජත් මීන රාශිය ගමන් කරන්නේ ඒ නිසා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ භාර්යා යම් ප්‍රමාණයකට ඕනනම් පිටරට යන බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් යන්න පුළුවන්. හැබැයි සිංහල අවුරුද්දට මේ තුලා ලග්නයේට වැය පාර්ශවය අධික වෙන බව නම් අනිවාර්යයෙන්ම කිය යුතුයි. මොකද ධනස්ථානාධිපතිය 6 වෙන්නේ ඉන්නේ ඒ නිසා. රාහු කුම්භ රාශිය. රාහු කුම්භ රාශියේ කේතු 11 වෙනි. ලොතරැයි ජයග්‍රහණ යම් ප්‍රමාණයකට ලැබෙන්නත් පුළුවන් මේ වෙලාව. තමයි ආඩම්බර වෙන්න පුළුවන් කාලයක්. ඒ ලොතරැයි ලැබුණාම තමයි මුදල් වැඩිම වැය වෙන්නේ. ඒක තමයි මේ වැඩිම මුදල් වැය වීම පෙන්눔 කරලා තියෙන්නේ. තුලා ලග්නයට එහෙමම නරකයි කියලා කියන්න අමාරුයි. තමන් ගෙවන මහරජාව අතුරුසා විදසා සහ හස්තරේඛා ශාස්ත්‍රයේ සඳහන් වෙන විදිහට තමයි මේ ටික වෙන්නේ. ඊළඟ වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ සිංහ රාශිය වෙන්නේ 10 වෙනි. 10 වෙනි ආධිපතියා මේෂ රාශියේ උච්ච වෙනවා. මේෂ රාශිය කියන්නේ 6 වෙනි. රැකියාවල් අහිමි වෙන්න පුළුවන්. වෘශ්චික ලග්නයේ රැකියාවල වෙනස් වීම සිංහල අවුරුද්ද වෙනකොට රැකියාව වෙනස් වෙලා පිටරට යන්න පුළුවන්. පිටරට යන්න වල යන්න පුළුවන්. මේෂ රාශිය උච්ච වෙන්නේ. කිසිකට බය නැතුව ඉදිරියට යන වෙලාවක්. කුජත් මීන රාශිය. කුජත් ලග්නාධිපති කුජ මීන රාශිය. පස්වෙනි වාසනාවල දියුණුව ඇති වෙන වෙලාව වෘශ්චික ලග්නයේ. බුධ මීන රාශිය. වෘශ්චික ධනු මකර කුම්භ මීන මේෂ මිත්‍රන 8 වෙනි ආධිපති සහ 11 වෙනි ආධිපති මීන රාශිය ගමන් කිරීම ඊටාම සුබයි පිටරට යන අයට. 8 වෙනින් කියවෙන විදේශ ගමන. බුධ පස්වෙනි. එතකොට ඒක ඊටා හොඳ පිටීමක්. 11 වෙනි ආධිපති පස්වෙනි. වෘශ්චික ලග්නයේ ඊටාම හොඳ වෙලාවක් විදිහට පෙන්වන්න කරන්නේ. ගුරු මිථුන රාශියේ. වෘශ්චික ධනු ධනස්ථානාධිපති 11 වෙනි ආධිපති සහ 8 වෙනි ආධිපති
පස්වැන්නාධිපති සහ දෙවන්නාධිපති මිථුන රාශියේ ගමන් කිරීම විදේශ ගමන් වලට සාර්ථක ප්‍රතිඵල ලබා දෙන පිහිටීම. ගුරුට අටවැනියේ සිට ධනස්ථානයක් පේනවා. රාහු කුම්භ රාශියේ රාහු කාර්ය බහුලයි. රට යනවා නම් වැඩ කරනවා නම් ගමන් බිමන් අර මේවා කාර්ය බහුලකව වෙන්නුම් කරලා දිනනවා. වෙන කිසිම නරකක් නැහැ. ධනු ලග්නේ සිංහ රාශිය වෙන්නේ 9 වෙන්න. රවි එතකොට එනවා මේෂ රාශියට. 9 වෙන්නාධිපති 5 වෙන්නේ උච්ච වෙනවා. ඒක පෙර පින ධනු ලග්නේට ලබා දෙන වෙලාවක්. පෙර පින පිටරටින් ආදායම් මාර්ග අරව මේව ලැබෙන වෙලාවක්. පින් ලබා ගන්න වෙලාවක්. දන් දෙන වෙලාවක්. පෙන්눔 කළේ. කුජත් මීන රාශිය. කුජත් මීන රාශිය 12 වෙන්නාධිපති. 12 වෙන්නාධිපති සහ 5 වෙන්නාධිපති. මීන රාශියේ සිටීම ඉඩම් විකුණන්න බලාපොරොත්තු වෙන ඉන්න අය හිටියනම් ඉඩම් විකුණන්න පුළුවන්, වාහන විකුණන්න බලාපොරොත්තු වෙන හිටියනම් වාහන විකුණන්න පුළුවන්. ඒවා විකුණන්න පුළුවන් බව පෙන්වන්න කරලා තියෙන ඕනනම් ඒවා විකුණලා ඒවා හැරලා ගිහිල්ලා ඕනනම් පිටරට උනත් ධනු ලග්නයට ගිහිල්ලා එන්න පුළුවන් හැකියාවක් සිංහල උදේට පෙන්වන්න කරලා තියෙනවා. ශනි මීන රාශියේ ඉන්නේ රාෂ්ටකයක් නැත. රාහු කුම්භ රාශියේ ගමන් කරන්නේ බයනතුව එළිදරව ක්‍රියා කරන වෙලාවක් ඒක කිසි ප්‍රශ්නයක් නැත. හිතලා ආපු දේ හදිසි තීරණ ගන්න පුළුවන්, බය නැතුව එළිදරව කතා කරන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන පරිස්සම් විය යුතුයි. ඊළඟට මකර ලග්නය. මකර ලග්නේ සිංහ රාශිය කියන්නේ 8 වෙන්නාධිපති. රවි කියන්නේ සිංහ රාශියේ ලග්නාධිපති. එතකොට මකර ලග්නේ සිංහ රාශිය වෙන්නේ 8 වෙන්න. 8 වෙන්නාධිපති උච්ච වෙනවා මේ මේෂ රාශියේ. මේෂ රාශිය කියන්නේ 4 වෙන්නේ. ගෙදර දොරේ. ඉඩකඩම් වාහන ඒව උරුම වෙන්න පුළුවන්. ඒව ලැබෙන්න පුළුවන්. ඒව ඇවිල්ලා මේ මේෂ රාශිය කියන්නේ 4 වෙන්න. හිත 4 වෙන්නෙන් කියන්නේ හිත ආඩම්බර වෙන්න පුළුවන් ඒ නිසා. හිත ප්‍රබෝධවත් වෙන ඔය සිංහල අවුරුද්දක් වෙනවා මකර ලග්නයට. කුජ මීන රාශිය. ඒ රාෂ්ටකයක් නෑ. ඒ රාෂ්ටකයේ අවසානයි මකර ලග්නයට. බුධ මීන රාශිය. බුධ මීන රාශිය. 9 වෙන්නාධිපති සහ 6 වෙන්නාධිපති. 9 වෙන්නාධිපතිට 9 වෙන්න පේනවා. ඒකත් පෙර පින පරිසම්දෙන වෙලාව. සිකුරු මීන රාශියේ අප්‍රේල් 20 වෙනිකන් ගමන් කරනවා. ඒ කියන්නේ රැකියාව සහ දරුවන් රැකියාවන් ගෙදරින් ධම්ම කරන්න කල්පනා කරන වෙලාවක්. දරුවන් ගෙදර එන වෙලාවක්. මකර ලග්නයට ඊටමත් පීතිමත් කාලයක් බව පෙන්වන්න කරලා තියෙනවා. ඊටකටම උරුම වෙන්න පුළුවන්, වාහන ලැබෙන්න පුළුවන්, නොමිල ලැබෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එහෙමත් ලොතරැයි දිනුම් ඇදිලා ඒ වයින් ගන්න පුළුවන්. ඕනම දෙයක් පෙන්වන්න කරලා තියෙනවා. ඒ රාෂ්ට්‍රකෙත් ගෙවිල ඉවරයි. කිසිම ප්‍රශ්නයක් නැත. ඊළඟ කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ සිංහ රාශිය නියෝජනය කරන්නේ 7 වෙන්න. රවි 3 වෙන්නට ඇවිල්ලා මේෂ රාශියේ උච්ච වෙනවා. ඒක භාර්යාව 7 වෙනින් කියන්නේ භාර්යාව. භාර්යාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක් කුම්භ ලග්නයට.
භාර්යාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක් පෙන්වුම් කරලා තියෙනවා. රැකියාව ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක් පෙන්වලා තියෙනවා. කුම්භ ලග්නයේ හොඳ රැකියාව ලැබිලා හොඳ අටානමාන ලැබිලා ඒ දේවල් වලින් බොහොම ප්‍රීතිමත් වෙලා ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක් කුම්භ ලග්නයේ පෙන්වලා තියෙනවා. රාහු කුම්භ රාශියේ ඉන්න නිසා නොයෙකුත් කලබලකාරී ලෙස හැදෙන්න පුළුවන්, දුරදිග නොබලා වැඩ කරන්න පුළුවන්. රාහු කියන්නේ උරුවක් නැති ග්‍රහයෙක්. ඒ නිසා ඒ වයින් පරිවේෂණ විය යුතුයි. ගෙදරක් පොඩි අවුල් ජාලා පොඩි ප්‍රශ්න ආගියුමන්ට් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අරුණාම කුම්භ ලග්නයට ඉතාම හොඳයි. දැන් බලමු අපි මීන ලග්නයට කොහොමද කියන්නේ. මීන ලග්නයේ සිංහ රාශිය නියෝජනය කරන්නේ රවි නියෝජනය කරන්නේ 6 වැන්නාදී. 6 වැන්නාදී මේෂ රාශිය උච්ච වෙන්නේ. මේෂ කියන්නේ මේ මීන ලග්නයේ මේෂ මකර කුම්භ මීන මේෂ දෙවැන්නාදී වලදී ධනස්ථානයේ 6 වැන්නාදී වලදී ධනස්ථානයේ උච්ච වෙනවා. ණයක් ලැබෙන්න පුළුවන්. ණයක් ලැබිලා ඒ සඳහා ආඩම්බර වෙන්න පුළුවන්. ගන්න බැරිව හිටපු ණයක් තිබුණා බලාපොරොත්තු වෙන හිටනම් ඒ ණය ලැබෙනවා. එහෙම නැත්නම් පිටරටකින් ලැබෙනවා. පිටරටකින් ලැබිලා ඒ බලාපොරොත්තු වෙච්ච ජයග්‍රහණය ලැබලා පීතිමත් වෙනවා. ඊළඟට කුජ බලමු. කුජේ ඉන්නේ මීන රාශියේ. කුජේ ඉන්නේ මීන රාශියේ. 9 නාරිවලි. පෙර පින්බලය ඇති වෙන වෙලාවක්. පෙර පින්බලය ඇති වෙන වෙලාවක්. පෙර පින පරිසම් වෙන වෙලාවක්. පින්කම් අතේ වැඩ කටයුතු කරන වෙලාවක්. ආගමට දහමට සිට යන වෙලාවක්. බුදත් මීන රාශියේ. ඔතන මොලේ කල්පනා කරලා වැඩ කරන වෙලාවක්. මොලේ කල්පනා කරලා වැඩ කරන වෙලාවක්. හත්යන්නාදී ගැන ආඩම්බර වෙන්න පුළුවන්. විවාහ සහකාරිය ගැන ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක්. නිවාස, ගෙවල්, දොරවල්, ඉඩකඩම් අරව මේව වාහන ගැන සතුටු වෙන්න පුළුවන් වෙලාවක්. මීන ලග්නයේ ඉතාම හොඳයි කියලා තමයි කියන්න සිද්ධ වෙන්නේ. රාහු කුම්භ රාශිය, ශනි මීන රාශිය. ශනි මීන රාශිය යන නිසා ලග්නේ රාශියේ 7 අවුරුදු රාශියේ ගමන් කරන නිසා ඒවයි පොඩි අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. තමන් ඉන්න මධ්‍යම පන්තියේ වුණත් ඉහළ පන්තියේ වුණත් ඒ අයට ඒ අයවලින් එක ප්‍රමාණයට ඒව බලපානවා. ඒ රාශියේ රාහු කුම්භ රාශියේ ඉන්න නිසා රාහු කුම්භ රාශියේ කේතු සිංහ රාශියේ ඉන්න නිසා ඒක කිසි අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැති බව සඳහන් කරන්න කැමතියි. අසාසි සෑමටම ස්තුතියි. නව අවුරුද්ද ලබන්නා වූ අලුත් අවුරුද්ද ඊටමත් ප්‍රීතිමත් අවුරුද්දක් වේවා. සිද්ධිරස්තු, සබ්බරක්කු, ආරෝග්‍යමස්තු, පරම ජීවමස්තු. සාදු සාදු සාදු.